සියලුම දෙනාට දරුවන් සරණයි. මම මේ සමාජයේ දැකූ දෙයක් ඒ වගේම කාන්තා පිරිමි දෙකම හිතන්න ඕන පෞල් ජීවිතයක් ගෙවන්න මේව කරනවා කියන්නේ අනියම් සම්බන්ධතාවල් තියාගන්න හොඳ නෑ. මහත්තයාගේ අඩුපාඩුවක් තියෙනවනේ ඒක හරිගස්ස ගන්න දැනගන්න ඕන. ඒ වගේම මහත්තයත් දැනගන්න ඕන අනියම් සම්බන්ධතාවල් තියාගන්න නැතුව පෞල් ජීවිතේ ගොඩ නගාගෙන යන්න. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න. ඒ කියන්නේ මම දැකපු අත්දැකීමක් මේ කරගෙන කියන්නේ ඒ දරුවා කියන්නේ මහත්තයා මොකක් හරි දාලා ගිහිල්ලා මේ වෙලා වෙන එක්කෙනෙක් බැඳලා ඉවරලා ඒ දරුවාට අවුරුදු 15ක් 16ක් වෙනවා. ඒ දරුවා ඊට පස්සේ සල්ලි දෙන්න නැතුව මේ කරලා ඉවරලා කුඩු හරි අයිස් හරි ගහනවද කොයිද මේ කරලා ඉවරලා ඒ මිනිස්සයාට ගහලා මොලේ ලේ බහින්න බැහැලා ඉවරලා මඩ කලපුවේ අරන් යනවා. ඒ වගේම නතර කරන්න කවුරුවත් නැහැ. ඒ අම්මා ඒ දරුවව විශ්වාස කරනවා. ඒ දරුවා මොන ජරා වැඩේ කරත් විශ්වාස කරනවා. ඒ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට කැක්කමක් තියනවා වගේ තමයි. ඒ මිනිස්යාට අසාධාරණයක් වුණාම ඒ දෙයට යුතුයකමක් කරන්නේ නැත්නම් කන්න දුන්න අත හපා කනවා කියන්නේ ඔන්න ඔගේ දේවල්. ඒක නිසා කාන්තා පිරිමි දැනගන්න ඕන ඔය සම්බන්ධතාවල් තියාගන්න නැතුව වෙන දේවල් මේව කරන්න නැතුව මේ කරන්න. මහත්තයයිද්දි යනවා වෙන මිනිහෙක් යනවා. ඒ මිනිහන් ගෑණිකෙන් අඩුපාඩුවක් හරි නෝනා බිරිඳගෙන් අඩුපාඩුවක් හිතාගෙන මේ කරගෙන ඒ මහත්තයත් යනවා වෙනත් ප්‍රශ්නවල. මේ වෙනත් මිනිස්සු පස්සේ යනවා. ඊට පස්සේ කාන්තාවත් වෙන මිනිස්සු පස්සේ යන මේකෙන් අහිංසක දරුවෝ දුක් විඳිනවා. අහිංසක දරුවෝ දුක් විඳා කියන්නේ අනාගතයක් නැහැ. ඒ දරුවොත් ඊට පස්සේ ඒ දේ තමයි කරන්නේ. අම්මලා මේ දේ කරේ අපිට පේන්න අපිත් අනියම් සම්බන්ධතාවල් වෙනතෙන් තියාගන්නවා. ඒ දේවල් කරන්න හදන්න එපා. ඒ වගේම හොඳ පෞල් ජීවිතයක් ගෙනියන්න අභිමාණයෙන් මහත්යත් එක්ක සතුටින් ඉන්න. ඒ වගේම කොහේ හරි යන්න තියෙනවා නම් මහත්යෝ අද නිමාඩුවක් හරි පාර්ට් ටයිම් මේකක් දාලා හරි අපි යන්න මේ කරමු සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම බිරින්දෑවරු මහත්තුරු වෙන අනියම් සම්බන්ධතාවල් තියාගන්න එපා. මම හොඳ සමාජයේ දැකපු දේවල් තමයි ඒ කියන්නේ සමහරක් කාමියකේ ඉන්නේ මහත්තුරු